පටන් ගමු සෙෂන් එක. හරි. එතකොට අපි කලින් සෙෂන් වලදී කතා කරා දැන් අපි කැන්ඩල්ස්ටික් පැටර්න් ටිකක් ගැන කතා කරා. ආයි කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන කතා කරන්න ඕනේ. අපි ඒනවල ටිකක් ගැන විතරක් කතා කරා. ඊට පස්සේ අපි ඊට පස්සේ ගිය සතියේ බදාදා වගේ සෙෂන් එකක් තියලා අපි සපෝට් රෙසිස්ටන්ස් ගැන කතා කරා. හරිද? මම හිතනවා දැන් ඒව ගැන හොඳ අයිඩියා එකක් ඇති කියලා පොඩ්ඩක් ස්ටඩි කරන්න ඇති කියලා හිතෙනවා. හරිද? එතකොට දැන් ඔය අපි කැන්ඩලිස්ටික් පැටර්න් කතා කරා වගේ ඒ මම කිව්වා කැන්ඩලිස්ටික් පැටර්න් වලදී ඒ මාකට් එකේ ඒ කැන්ඩලිස්ටික් පැටර්න් කියන්නේ ඒවා රිසර්ච් වලින් හොයාගත්තු දේවල් ඒවා හැම වෙනවා කියලා ඒ පැටර්න් එක ඒවා හැම වෙනවා කියලා රිසර්ච් වලින් මැතමැටිකලි හොයාගෙන තියෙන දේවල්. හරිද? ඒ කියන්නේ ගණිතානුකූලව හොයාගෙන තියෙන දේවල්. මේ ඇතුලේ ගණිතයක් තියෙනවා. හරි ඒ ගණිතය ඉගෙන ගැනීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගණිතය භාවිතා කරලා තමයි මේවා හදලා තියෙන්නේ. ඒතකොට අපිට වැදගත් වෙන්නේ මේවා මේ පැටර්න්ස් මේ තියෙන හැඩතල සහ මේ තියෙන දේවල් ඉගෙන ගත්තාම අපි ඒ මැත්ස් එක ඒ කියන්නේ ගණිතානුකූල ඒ concept පාවිච්චි කරා වෙනවා. ඒ හින්දා අපිට ඒ ගණිතය ඉගෙන ගැනීමේ වැදගත්කමක් නැහැ. හරි. ඇත්තටම මේ කිව්වොත් මේ තියෙන ගණිතයේ ගොඩක් ගැඹුරු දේවල් පාවිච්චි කරලා තමයි ස්ටැටිස්ටික් කිව්වොත් ඒ ගොඩක් ගැඹුරු දෙයක්. ඒතකොට ඒක පාවිච්චි කරලා තමයි මේ පැටර්න්ස් හදලා තියෙන්නේ. එතකොට අපි ඒක කැනලිස්ටික් පැටර්න්ස් ටිකක් ගැන කතා කරා. එතකොට අපි අද කතා කරන්න ඕනේ chart pattern ගැන. එතකොට chart pattern කිව්වහම ඒකෙත් ගොඩාරියක් දේවල් තියෙනවා. අපි බේසික් එකේදී බේසික් මට්ටමේදී අපි සාමාන්‍යයෙන් පොඩි දේවල් ටිකක් ඉගෙනගෙන ඉස්සලාම පොඩක් ඔලුවට අදහසක් ගන්න ඕනේ. මොකද මේ තියෙන දේවල් ටික සේරම අපිට එකපාර ඉගෙන ගන්න බෑ. මං කියලා තියෙනවා කාලයක් යනවා මේක කරන්න. ඒ හින්දා එකපාර අපිට මේක කරන්න බෑ. ඒ හින්දා අපි ටික ටික ස්ටඩි කරන්න ඕනේ. ඉස්සලා මූලික මට්ටමේදී අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ. මං කැනලිස්ටික් වලදීත් කරේ ඔයාලට පොඩ්ඩක් ඉගෙනනවා. එතකොට ඒ ටික ඔලුවට යනවා. එතකොට ඒ ටික ඔලුවට ගියාට පස්සේ ඊටු ටික නිකම්ම ඔලුවට දාගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම ටික ටික මතක හිටින්න ගන්නවා. දැන් රෙසිස්ටන්ස් සපෝට් වලදීත් මම මේ වගේ අර ගොඩාක් පැන්නුවේ නැහැ. නිකන් නෝමලි කියලා දුන්නා. නෝමල් අදහසක් එන විදියට. හරිද? අදහස සම්පූර්ණයෙන් කියලා දුන්නා. හැබැයි ගොඩාක් වෙලා අරගන්න තෝ පොඩ්ඩක් සරලව කියලා දුන්නා. හරිද? එතකොට දැන් chart pattern කිව්වට පස්සේ chart pattern වලට අපි යන්න කලින් අ, අපි ඉගෙන ගන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවා chart pattern වලට යන්න කලින් අපි chart pattern වලට යන්න කලින් මෙහෙම දෙයක් තියෙනවා. අපි කොයින් එකකට ගියොත් බිට්කොයින් අපි වෙන කොයින් එකකට යමු මොකක් හරි. හරි. දැන් මේ වගේ වෙන කොයින් එකකට අපි ගියාට පස්සේ අපි BNB වගේ කොයින් එකකට ආවා. හරිද? අපි ඊගාවට ඉගෙන ගන්න ඕන දේ තමයි ට්‍රෙන්ඩ් ලයින් එක කියන එක. හරිද? සපෝට් රෙසිස්ටන්ස් එක ගැන කතා කරානේ. අපි එතකොට ඉගෙන ගන්න ඕනේ ඊගාව දේ තමයි ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? ට්‍රෙන්ඩ් ලයින් එක කිව්වට පස්සේ මෙහෙම දෙයක්. හරිද? අපි වෙන කොයින් එකක් ගමු. මට වෙලා හොඳට පැහැදිලිව ඔයාලට ඇදලා දෙන්න පුළුවන් කොයින් එකක් ගමු. නිකන් හොඳට. මෙයා හොඳයි. හරිද? දැන් ට්‍රෙන්ඩ් ලයින් ගහන්නේ කොහොමද කියලා බලමු. එතකොට ට්‍රෙන්ඩ් ලයින් ගහද්දි මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේකේ තියෙනවා මේ ට්‍රෙන්ඩ් ලයින් මේ විදිහට අපි එදා සපෝට් රෙසිස්ටන්ස් වලට භාවිත කරේ හොරිසොන්ටල් ලයින් කියන එකනේ. එතකොට මේකට අපි අද භාවිත කරන්නේ මෙන්න මේ මුලින්ම තියෙන එකේනා තමයි භාවිත කරන්නේ ට්‍රෙන්ඩ් ලයින්. හරිද? එතකොට ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් භාවිතා කරලා පුළුවන් නේද මෙන්න මේ අය දැන් බලන්න මෙයාගේ නිකන් ට්‍රෙන්ඩ් එක අපි කතා කරොත් ඒ කියන්නේ මෙයා දැන් නිකන් පල්ලට එන ගමන් ඉන්නේනේ. එතකොට අන්නේ පල්ලට එන ගමන් ඉද්දි මම ඒ අර අප්පුන ප්ලේසස් වල ඒවා සේරම එකට සෙට් වෙන්න ඔන්නෝම ලයින් එකක් ඇදගත්තොත් මම
මට ඔන්න ඔහොමනේ දෙන්නේ. ඔන්න ඔහොම ලයින් එක ඇදගත්තොත් මෙයාව මට මෙහෙම කරන්න බෑනේ. ඒතකොට මෙයා ක්‍රොස් වෙනවනේ. ඒතකොට මට මෙයා මෙන්න මේ විදිහට තමයි ඒ ලයින් එක ට්‍රෙන්ඩ් ලයින් එක ඇතුලේ ඒ සේරම ටික තියාගන්න ඕන මට ඒ ලයින් එක ඇඳ ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. හරිද? ඊට පස්සේ මට පල්ලේ පැත්ත ගත්තොත් මෙතන ඉන්නවා මෙතන ඉන්නවා මෙතන ඉන්නවා නේ මේ මාකට් එකේ එතකොට අන්න ඒ ටික ගත්තොත් මට තව ලයින් එකක් ඇඳ ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. හරිද? හරි. මෙන්න මේකට සාමාන්‍යයෙන් කියනවා අපර් ට්‍රෙන්ඩ් ලයින් එක කියලා මේකට කියනවා ලෝවර් ට්‍රෙන්ඩ් ලයින් එක වගේ නම් වලින් මේවා නම් කරනවා. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් එකේ තියෙන වැදගත්කම මොකද්ද? දැන් මේක උඩින් අපි ට්‍රෙන්ඩ් එක ගහ ගන්නවා. අපි යටිනුත් මේ වගේ ට්‍රෙන්ඩ් එක ගහ ගන්නවා. එතකොට මේ ට්‍රෙන්ඩ් එකේ තියෙන වැදගත්කම මොකද්ද? මේ ට්‍රෙන්ඩ් එකටත් එක්කම තියෙන්නේ අර සපෝට් රෙසිස්ටන්ස් වල තියෙන දේමයි. අපි සපෝට් රෙසිස්ටන්ස් වල කතා කරේ අර රෙසිස්ටන්ස් එකක් බ්‍රේක් වුණොත් ඊට පස්සේ උඩට යන්න තියෙන chance එක වැඩි වෙනවා. සපෝට් එකක් බ්‍රේක් වුණොත් ඊට පස්සේ එතනින් සපෝට් එකෙන් පල්ලට යන්න තියෙන chance එක වැඩි වෙනවා. මෙතනත් එහෙම තමයි. මෙන්න මේ ට්‍රෙන්ඩ් එකක් බ්‍රේක් වුණොත් මෙන්න මේ ට්‍රෙන්ඩ් එකක් බ්‍රේක් වුණොත් උඩට යන්න තියෙන chance එක වැඩි වෙනවා. උඩ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණොත් උඩට යන්න තියෙන chance එක වැඩි වෙනවා. පල්ලේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණොත් පල්ලට යන්න තියෙන chance එක වැඩි වෙනවා. හරිද? එතකොට අන්න එතනදී අපි බලන වැදගත් දේ තමයි දැන් ඒක එහෙම නිකම්ම අපි ට්‍රෙන්ඩ් ගහන්න නැහැ. ඒතර එතනක් තියෙනවා පැටර්න්ස් වගේ අපි කතා බලන්න ඕන. හරිද? ඒතර දැන් ඔන්න බලන්නකෝ මම හිතනවා අපිට දැන් ට්‍රෙන්ඩ් එකක් බ්‍රේක් වෙනවා කියන එකේ මේ බලන්න දැන් මෙතනම අපි ට්‍රෙන්ඩ් එක ගැහුවොත් මේ වගේනේ පොඩ්ඩක් එන්නේ. හරි? ඔන්න ඔන්න ඔහම ගැහුවොත් සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එක ඇතුලේ සාමාන්‍යයෙන් කැන්ඩල් ටික තියෙනවානේ. හරි? ඊට පස්සේ මම පල්ලෙන් ගැහුවොත් ඔන්න ඔහම ගැහුවොත් දැන් මේ පල්ලේ ලෝවර් ට්‍රෙන්ඩ් ලයින් එකට උඩින් දැන් කැන්ඩල් ටික තියෙනවනේ මේ කැන්ඩල් සෙට් එක නේද? ඔන්න බලන්නකෝ එයා ඊට පස්සේ මෙන්න මෙතනින් අපර් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරාට පස්සේ මෙන්න මේ මප්පීගෙන යනවා. හරිද? එතකොට මේ ට්‍රෙන්ඩ් එකෙත් අර සපෝට් රෙසිස්ටන්ස් වල තිබ්බා වගේම සමාන කතන්දරයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපර් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණොත් ඊට පස්සේ එයා අප් වෙන්න තියෙන ඒ කියන්නේ කොයින් එකේ ප්‍රයිස් එක උඩට යන්න තියෙන chance එක වැඩි වෙනවා. යට තියෙන ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණොත් එයා පල්ලට එන්න තියෙන chance එක වැඩි වෙනවා. හරිද? එතකොට දැන් එහෙම කියලා අපිට ඕනවට පාවට ට්‍රෙන්ඩ් ගහ හැමතැනම හොයන්නත් බෑ. හරි දැන් මෙතනදිත් අර රිසර්ච් කරලා හොයාගත්තු ක්‍රම ටිකක් තියෙනවා. දැන් බලන්න මේ ඉමේජ් වල මේ බලන්න දැන් මේ තියෙන උඩින් ගහපු ට්‍රෙන්ඩ් එක. මේ තියෙන්නේ පල්ලෙන් ගහපු ට්‍රෙන්ඩ් එක. හරි. ඔයාලට මගේ මවුස් එක පේනවා ඇති. මේ තියෙන්නේ උඩින් ගහලා තියෙන ට්‍රෙන්ඩ් එක මේ තියෙන්නේ පල්ලෙන් ගහන ට්‍රෙන්ඩ් එක. හරි. මේ උඩින් ගහන සපෝට් රෙසිස්ටන්ස් එක මේ තියෙන සපෝට් එක. හරිද? ඒ වෙන සපෝට් රෙසිස්ටන්ස් අපි එදා කතා කරපු මේ තියෙන රෙසිස්ටන්ස් එක මේ තියෙන සපෝට් එක. මේ තියෙන උඩින් ගහපු ට්‍රෙන්ඩ් එක මේ තියෙන යටින් ගහපු ට්‍රෙන්ඩ් එක. මේ උඩින් ගහන ට්‍රෙන්ඩ් එක යටින් ගහන ට්‍රෙන්ඩ් එක. පේනවද? මේ සපෝට් එක රෙසිස්ටන්ස් එක. රෙසිස්ටන්ස් එක සපෝට් එක. පේනවද? මේ රෙසිස්ටන්ස් සපෝට් සහ ට්‍රෙන්ඩ් අපර් ට්‍රෙන්ඩ් එකයි ලෝවර් ට්‍රෙන්ඩ් එකයි මේ. අපර් ට්‍රෙන්ඩ් එක ඔන්න ලෝවර් ට්‍රෙන්ඩ් එක. හරි. එතකොට මේවා භාවිතා කරනවා මේ හැම පැටර්න් එකකින්ම. එතකොට මෙන්න මේවා භාවිතා කරලා මේගොල්ලෝ රිසර්ච් කරලා හම්බෙලා තියෙනවා මෙන්න මේ chart pattern කියන ඒවා. එතකොට මේවත් එක එක අර මේවා එක එක අර මේ ස්ටැටිස්ටිකලි මිනිස්සු හිතන දේවල් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? මේවා අර ඔයාලට මේ මට්ටමේදී ඒ ගැඹුරු තේරෙන්නේ නැහැ. මේ මට්ටමේදී හැබැයි ඔයාලට මේ chart pattern එක තේරුම් ගන්න පුළුවන්. මේ වගේත් අර ඔයාලට කාලයක් මේ මාකට් එකේ එක හිතද්දි ඔයාලට ඒවා තේරෙන්න ගන්නවා. හරිද? කාලයක් මාකට් එකේ හිතද්දි ඔයාලට ඒවා තේරෙන්න ගනි. මේ වගේ ඇයි මෙහෙම වෙන්න කියන හේතු කියලා. හරිද? ඒක දැම්ම තේරෙන්නේ නැහැ. ගැඹුරින් අධ්‍යයනය කරොත් තේරෙනවා. දැනට ඔයා තේරුම් ගන්න ඕනේ සපෝට් එකයි රෙසිස්ටන්ස් එකයි ඒකෙදි වෙන දෙයි
අපර් ට්‍රෙන්ඩ් එකයි ලෝවර් ට්‍රෙන්ඩ් එකයි ඒකෙදි වෙන දේ තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ chart pattern ටික. හරිද? එතකොට මෙන්න මේ විදිහට අපර් ට්‍රෙන්ඩ් එක ගැහුවට පස්සේ සහ ලෝවර් ට්‍රෙන්ඩ් එක ගැහුවට පස්සේ අපර් ට්‍රෙන්ඩ් එක ටිකක් තිරස්ව තියෙන්න ඕනේ රෙසිස්ටන්ස් එක වගේ විදිහටම. ඊට පස්සේ ලෝවර් ට්‍රෙන්ඩ් එකක් මේ විදිහට ඇලේට යන්න ඕනේ. ඊට පස්සේ පල්ලේ ඉඳලා මාකට් ආපු මාකට් එක මෙන්න මේ විදිහට මේ වගේ ට්‍රෙන්ඩ් දෙකක් අතර ගිහිල්ලා මෙන්න මෙතනින් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගත්තොත් මෙන්න මෙතනින් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගත්තොත් මෙන්න මෙතනින් පස්සේ මේ මාකට් එක අප් වෙන්න තියෙන chance එක වැඩි. මේක වෙලා හොඳ chart pattern එකක් ascending triangle කියන එක. හරිද? මෙතන මේ name එක තියෙනවා ascending triangle. එතකොට මේක හොඳට chart pattern එකක්. හරිද? එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි මේක. මේ ඇවිල්ලා මාක පල්ලේ ඉඳලා ඇවිල්ලා හැදිනොත් උඩට යනවා. උඩ ඉඳන් ඇවිල්ලා ওই විදිහටම support එක උඩ මෙහෙම trend line එක upper trend එකත් එක්ක මේ විදිහට මේ හැදුනොත් මේකට කියනවා descending triangle කියලා. එතකොට market එක මෙන්න මෙතන support එක break වුණාට පස්සේ මෙන්න මෙතන down වෙනවා. හරිද? ඊට පස්සේ උඩ ඉඳන් ආපු coin price එක මෙන්න විදිහට ඇවිල්ලා මෙන්න මෙතන මේ ආය රෙසිස්ටන්ස් එකක් හදලා ඊට පස්සේ ආය සපෝට් එකට ආය ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරා උඩට ගියොත් මෙන්න මේකට අපි කියනවා ඩබල් টොප් එක බොටම් එක කියලා. ඩබල් බොටම් එකේ ඊට පස්සේ උඩින් ඉඳන් ආපු මාකට් එක ඩබල් බොටම් එක හැදුවා ඊට පස්සේ ආය අප් වුණා. අන්න එහෙම වැඩ කරනවා. හරිද? ඊට පස්සේ ඩබල් টොප් එක ගත්තොත් අප් වෙලා ගිහිල්ලා රෙසිස්ටන්ස් එකක් හදලා ආය සපෝට් එකක් හදලා ආය රෙසිස්ටන්ස් එකට ගිහිල්ලා ඊට සපෝට් එක බ්‍රේක් කරන් පල්ලට ගියොත් මෙන්න මේකට අපි කියනවා ඩබල් টොප් එක කියලා. හරිද? එතකොට මම දැන් ඔයාට ඔය වගේ තියෙන එකක් මම මාකට් එකේ පෙන්නන්නම් කොහේ හරි. ආගෙන හරිද? ඩබල් අපි ඔය ට්‍රයැන්ගල් එක හොයනවට වඩා ඩබල් টොප් එකක් කරලා ඩබල් බොටම් එකක් කරලා හොයාගන්න තියෙනවා නම් ලේසියිනේ. ඔයාලට මම හැදුන අවස්ථාවක් පෙන්නන්නම්. ඔයාට තියෙන්නේ මහ ලොකු දෙයක් කරන්න නෙමෙයි. හරි ඔයාට තියෙන්නේ මේ chart pattern එක අර pattern එකට සමානයි කියන එක තේරුම් ගැනීමේ හැකියාව පමණයි අවශ්‍ය වෙන්නේ. අර වගේ තියෙන ගණිතය අනුකූල ගැඹුර ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේක කැමති නම් ඔයා කාලයක් ගියාට පස්සේ ඔයාට එහෙම ඒක ඉගෙන ගන්න පුළුවන් කියලා දැනනවනම් ඔයා ස්ටඩි කරන්න. එහෙම නැත්තුව ඒකේ ඒකේ සල්ලි හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ pattern එක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඔයාට ට්‍රේඩින් වැඩවලට ඕන අවශ්‍ය දේ ලැබෙනවා. හරිද? එතකොට මේ බලන්න මෙන්න බලන්න දැන් මම සපෝට් හොරිසොන්ටල් ලයින් ගත්තොත් ඉස්සෙල්ලා මෙන්න මෙයා ඇවිල්ලා මෙන්න මෙතනින් සපෝට් එකක් හදනවා. ඊට පස්සේ එයා රෙසිස්ටන්ස් එකක් හදනවා. හරි. එයා රෙසිස්ටන්ස් එකක් මෙන්න මෙතනින් හදනවා. මෙන්න මෙහෙම ඇවිල්ලා සපෝට් එක හදලා රෙසිස්ටන්ස් එකක් හදලා ඒ සපෝට් එකට ආයෙ ඇවිල්ලා බලන්න. හරිද? අර විදිහටම එනවා කියලා හිතන්නත් එපා. හොඳ ඒ කියන්නේ ඊට ආසන්න වූ දෙයක් තමයි වෙන්නේ. මේ බලන්න දැන් සාමාන්‍යයෙන් හිතුවා මෙතන අර ඩබල් බොටම් පැටර්න් එක තියෙනවා. බලන්න. හරිද? අර මෙහෙම අර හරියටම මේ හරියටම මෙම හරියටම අංශක 45ට මේ කෝණෙටම මේකෙන්නේ නැහැ. හරිද? මේක අර මේ තියෙන්නේ අපි ඉරි වලින් ඇඳලානේ තියෙන්නේ. ඒතර මාකට් එකේදී ඒක එන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඒක කොයින් එක මෙහෙම එක එක විදිහ වලට කැන්ඩල් එක එක විදිහ වලට ගිහිල්ලා තමයි මේ පැටර්න් එක ඇඳෙන්නේ. හැබැයි ඔයාට හොඳට බැලුවොත් අර පැටර්න් එකේ අවශ්‍ය වූ අංග ලක්ෂණ ටික මේකේ තියෙනවා. හරිද? ඒ පැටර්න් එකට අවශ්‍ය අංග ලක්ෂණ ටිකත් මෙතනින් තියෙනවා. හරිද? මෙතනින් බලන්න සමුලි සපෝට් එක හැදුවා. ඊට පස්සේ එයා රෙසිස්ටන්ස් එක හැදුවා. ඊට පස්සේ රෙසිස්ටන්ස් එකේ ඉඳලා සපෝට් එක හරියට ආයෙ ආවා. සපෝට් එකේ ඉඳලා ඊට පස්සේ එයා සපෝට් එකෙන් පස්සේ ආයෙ රෙසිස්ටන්ස් එකට ඇවිල්ලා බලන්න රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගත්තා. එතකොට මෙන්න මේ හැරින් වාට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා. මේ chart pattern එකට අනුව මෙන්න මේ හැරින් එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ බලන්න කොයින් එකේ ප්‍රයිස් එක අන්න අර බොටම් එකේ මේ ඩබල් බොටම් එකේ කියන විදිහට කොයින් ප්‍රයිස් එක ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඩබල් බොටම් එකේ මොකද්ද කියන්නේ? ඩබල් බොටම් එකේ කියන්නේ උඩින් ගාප් මාකට් එකක් මෙන්න මෙතන සපෝට් එකක් හදලා ඊට පස්සේ රෙසිස්ටන්ස් එකක් හදලා ආයෙ සපෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරන් ගියොත් මෙන්න මෙතන අප් වෙනවා කියලා. හරිද? ඒක බුලිෂ් රිවර්සල් කියලා තමයි කියන්නේ. හරිද?
එතකොට මේක ඇවිල්ලා බුලිෂ් කියන අපි දැන් කලින් කතා කරලා බුලිෂ් කියන්නේ මොකද්ද කියලා. බුලිෂ් කියන්නේ උඩට යනවා කියන එක. බියරිෂ් කියන්නේ පල්ලට එනවා කියන එක. හරිද? එතකොට මේ අපි කතා කරපුවා මේකත් බුලිෂ්, මේක බියරිෂ්, මේක බියරිෂ්. හරි. එතකොට එතකොට බලන්න මේ බුලිෂ්. එතනින් පස්සේ මේකේ තියෙන ඉමේජ් එකේ තියෙන එන්ට්‍රි පොයින්ට් එක මේක. හරි. මෙතන බ්‍රේක් එක තමයි එන්ට්‍රි පොයින්ට් එක. අපි එන්ට්‍රි ගන්න ඒවත් තව සෑහෙන ගැඹුරු කතා කරන්න ඕනේ. ගැඹුරට කතා කරන්න ඕනේ අපි දැනට. මේ එන්ට්‍රි පොයින්ට් එක ගැන දල අදහසක් තියාගන්න. මෙන්න බලන්න එන්ට්‍රි පොයින්ට් එකෙන් පස්සේ බලන්න මෙයා ඔන්න ඔය විදිහට අප් වෙලා යනවා. හරිද? දැක්කද? ඩබල් බොටම් එකක් වැඩ කරන විදිහ. හරිද? ඔන්න ඔය විදිහට අපි දැන් කතා කරපුවා රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් එක ඔන්න ඔය විදිහට අපි දැන් පැටර්න් එකක් අපිට හම්බුණා. හරිද? හරි. හරි. ඊට පස්සේ එතකොට දැන් මේ වගේ පැටර්න් ඔයා බලන්න හොඳේ. දැන් මේකක් ඕනනම් බලමු අපි ascending triangle එකක් හරි descending triangle එකක් හරි හොයාගන්න. බලමු තිබ්බොත් හොයාගන්න පුළුවන්. මාකට් එකේ ඉතින් ඔයා ඇනලයිස් කරන කොයින් එක නිතරම ඔය ඇනලයිස් කරන කොයින් එකට නිතරම ට්‍රෙන්ඩ් ලයින් ටිකයි රෙසිස්ටන්ස් සපෝට් එකයි නිතරම ගහගෙන ඉන්න ඕනේ. ඒතකොට තමයි ඔය අහුවෙන්නේ. නැත්නම් ඉතින් ඔය අහුවෙන්නේ නැහැ. හරි. ඔය ඇනලයිස් කරන කොයින් එකට ඒ අදාළ ඒ ලයින් ටික නිතරම ගහගෙන ඉන්න ඕනේ. දැන් මෙතන ඔයා බලන්න මෙන්න මේ වගේ වල තියුණු ඇහැක් තියෙන්න ඕනේ. හරිද? ෂෙනික අඳුර ගන්න. බලන්න මෙන්න මෙතන මාකට් එකේ හිටියානම් මට දැන් ෂෙනික පේන්නේ. ෂෙනික පේන්නේ අපි මේ මාකට් එකේ ඉඳලා අපිට මේවා දැන් හුරු වෙලා තියෙන්නේ. හරි. අපිට මේවා ෂෙනික පේනවා ඇස් වලට. හරි. මෙතන බලන්න මෙන්න මෙතන අර ටෙක්නිකල් පැටර්න් එක තියෙනවා මොකක්ද? ascending triangle එක ascending triangle එක බලන්න මෙතනින් බ්‍රේක් වුණාට පස්සේ මෙයා මේ විදිහට අප් වෙගෙන යනවා. මේක මේ ටයිම් ෆ්‍රේම් එකේ නෙමෙයි මේක තව අඩු ටයිම් ෆ්‍රේම් එකක් දාලා ට්‍රේඩ් කරන්න වෙනවා. මේක ඇත්තටම මේකේ ට්‍රේඩ් කරනවා නම් මේ තව 5 මිනිත් වගේ බලන්න වෙනවා. හරිද? 5 මිනිත් බලන තමයි මේක සාර්ථක වෙන්නේ. ඒව ගැන ඉස්සරහට පැහැදිලි කරන්න ඔයාලට දැම්ම මේක තේරෙන්නේ නැහැ. හරි? ඒක දැම්ම කිව්වට වැඩක් නැහැ. දැම්ම ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන අපි කතා එච්චර ගැඹුරට අපි කතා කරනකොට ඔයාලට පේනද කොහොම හරි ඊට පස්සේ කොයින් එක අප් වෙලා තියෙනවා ඔයාලට පේන්නේ නැති. හරි? හරි. ඊට පස්සේ මම ඒකත් එකක් වෙන්නවා. හරි මම මේ ඉන්ඩිකේටර් අයින් කරලා මේ තියෙන RSI ඉන්ඩිකේටරෙන් මේක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ දැන්ට අයින් කරලා දානවා මේක දැන්ට කරදරයක් අපිට. මම ට්‍රේනින් වලට භාවිතා කරන ඉඳ තමයි ඒක තියෙන්නේ. හරි අපි වඩේ ඉස්සරහට ඉන්ඩිකේටර්ස් වල වෙන දේවල් කියලා දෙනවා. හරිද? ඒවා ගොඩක් වැදගත්. හරි. එතකොට අපි ඊගාවට තව පැටර්න් දැන් ascending triangle එකකුත් මම පෙන්නුවා. ඩබල් ටොප් එකකුත් ඩබල් බොටම් එකක් මම පෙන්නුවා. ඒතර මම හිතන්නේ ඩබල් ටොප් එක තිබ්බොත් ඒ මට අඳුර ගන්න පුළුවන් මේ දැන් මාකට් එකේ ඔය මේ පැටර්න් එක තියෙන්න ඕනේ. ඒක අඳුර ගන්න පුළුවන් වලට. හරිද? ඊට පස්සේ descending triangle එක අඳුර ගන්න පුළුවන් වෙයි. අපි ඊට පස්සේ මේකත් නිතරම මාකට් එකේ හැදෙන එකක් තමයි මේ falling wedge එක කියන්නේ. හරිද? falling wedge එක ඊට පස්සේ rising wedge එක. falling wedge එක කියන්නේ මෙන්න මේ විදිහට පල්ලේ ඉඳන් මාකට් එකක් ආවට පස්සේ මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් දෙකක් ඇතුළත මෙන්න මේ විදිහට මාකට් එක වෙන විදිහට ගිහිල්ලා එක තැනකදී මේ අපර් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙයා මෙන්න විදිහට අප් වෙනවා අපිට මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේකට කියනවා falling wedge එක කියලා. හරිද? ඕකෙම අනිත් පැත්ත මාකට් එකක් උඩ ඉඳන් පල්ලට ඇවිල්ලා මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් දෙකක් අතර ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ යට ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා පල්ලට එනවා. ඕකට අපි කියනවා rising wedge එක කියලා. හරිද? මේකට අපි කියනවා falling wedge එක කියලා. මේකට අපි කියනවා rising wedge එක කියලා. හරිද?
එතකොට ඒ වගේම උඩ ඉඳන් ආපු මාකට් එකක් මෙන්න මේ විදිහට සපෝට් එකයි රෙසිස්ටන්ස් එකයි අතර මෙන්න තියලා බලන්න සපෝට් එකේ තුන් පාරක් වදිනවා. හරිද? මුලින්ම සපෝට් එක හදනවා, ඊට පස්සේ රෙසිස්ටන්ස් එක හදනවා, ඊට පස්සේ ආයි සපෝට් එකට එනවා, ආයි රෙසිස්ටන්ස් එකට යනවා, ආයි සපෝට් එකට එනවා. ඊට පස්සේ රෙසිස්ටන්ස් එක මෙන්න මෙතනින් බ්‍රේක් කරනවා. හරිද? ඔන්න ඔතන ඊට පස්සේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරොත් ඊට පස්සේ අපිට මේ හිතනදී එන්ට්‍රියක් ගන්න බලන්න මේකට අපි කියනවා ට්‍රිපල් බොටම් එක කියලා. හරිද? ඒ වගේ මෙන්න මේකට අපි කියනවා ඒකෙම අනිත් පැත්ත ඒකෙම අනිත් පැත්ත ඔකට අපි කියනවා ට්‍රිපල් টොප් එක කියලා. හරිද? එතකොට ඔකට අපි කියනවා ට්‍රිපල් টොප් එක කියලා. මේ බලන්න මෙතන ඉඳන් උඩට එනවා රෙසිස්ටන්ස් එකක් හදනවා සපෝට් එකක් හදනවා ඊට පස්සේ ආය රෙසිස්ටන්ස් එකට යනවා ඊට පස්සේ ආය සපෝට් එකට එනවා එයා ඊට පස්සේ ආය රෙසිස්ටන්ස් එකට ගිහිල්ලා මෙන්න මෙතනදී ආය සපෝට් එකට ඇවිල්ලා සපෝට් එක බ්‍රේක් කරලා පල්ලට එනවා හරිද මේකට අපි කියනවා ට්‍රිපල් টොප් එක කියලා මේකට අපි කියනවා ට්‍රිපල් බොටම් එක මේක ට්‍රිපල් টොප් එක හරිද ඔන්න ඔය විදිහට අපිට මේකට නාමකරණයක් දෙන්න පුළුවන් හරිද එතකොට දැන් ඕවත් ඔයා බැලුවොත් මාකට් එකේ හොයාගන්න පුළුවන් වන්. හරිද? දැන් ෆෝලිං වේජ් එක රයිසිං වේජ් එක එහෙමනම් නිතරම මාකට් එකේ හොයාගන්න තියෙනවා. හරි? හරි. ඊළඟ guys අපි යන් coin එකට අපි යන් dot එකට. බලන්න දැන් ෆෝලිං වේජ් එක කියන්නේ මෙන්න මේවා එකක් නේ. අපි බලමු ෆෝලිං වේජ් එකක් අපිට හොයාගන්න තියෙනවද කියලා. ෆෝලිං වේජ් එක නම් අපිට සාමාන්‍යයෙන් නිතරම හම්බෙන දෙයක් coin chart pattern එක. මෙන්න මෙතන ෆෝලිං වේජ් එකක් තියෙනවා. මේ බලන්න. මේ බලන්න මෙතන ෆෝලිං වේජ් එකක් තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේම මෙන්න මේ විදිහට මේ පැත්තටයි මේ පැත්තටයි ඇල ට්‍රෙන්ඩ් ලයින් දෙකක් අතර මේ විදිහට මාකට් එක ගිහිල්ලා මෙන්න මෙතනින් මාකට් එක අපර් ට්‍රෙන්ඩ් එකේ මේ විදිහට බ්‍රේක් කරලා මෙයා මේ විදිහට උඩට යනවා. හරිද? එතකොට අන්න එතන ඔයාලට පේනවා ඇති ෆෝලිං වේජ් එකක් තියෙනවා. හරිද? එතන ඔයාලට පේනවා ඇති ෆෝලිං වේජ් එකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ වෙන්න මෙතන වාට ගත්තොත් මෙන්න මෙතන වාට රයිසිං වේජ් එකක් බලා ගන්න පුළුවන්. හරිද? අපි දැන් කතා කරමු මෙන්න මේක. මෙන්න මේ විදිහට උඩ ඉඳන් ඇවිල්ලා අන්නේ රයිසිං වේජ් එක බලන්න මෙන්න මෙතන රයිසිං වේජ් එකක් ඔයාට බලා ගන්න පුළුවන් මාකට් එකේ. හරි? මෙන්න මෙතන වාට රයිසිං වේජ් එක බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට උඩ ඉඳන් ආපු මාකට් එක මෙන්න මේ විදිහට ඇල ට්‍රෙන්ඩ් ලයින් දෙකක් අතර මෙන්න මේ විදිහට ගිහිල්ලා එක තැනකදී මෙන්න මෙතනදී බ්‍රේක් කරලා ඊට පස්සේ බලන්න මාකට් එක බිමටම වැටෙනවා.
ඕකට කියන්නේ රයිසිං වේජ් එක කියලා. හරිද? ඕකට කියන්නේ රයිසිං වේජ් එක කියලා. හරි. ඉතින් ඔව් බලන්න. ඕක හඳුනා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. දැන් ඒ විදිහටම නෑ. හරි. මේ බලන්න ඒ විදිහටම දැන් මේ විදිහට හරියටම මේ අංශක ගානට මෙන්නේ නැහැ. හැබැයි ඊට ආසන්නව තමයි එයා එන්නේ. පේනවද? ඊට ආසන්නව. දැන් මෙයා ගිහලා මෙතන වදින්නෙත් නැහැ. හැබැයි ඊට ආසන්න ගතියක් මෙයාගේ තියෙනවා. හරිද? ඒක හඳුනා ගැනීම මේ Tamanට තියෙන්න ඕන. හරි? ඒ කියන්නේ මේ තියෙන්නේ අරක වගේම රූපයක් කියලා. හරිද? දැන් ඒක මම ඕක පැහැදිලි කරන්න මෙහෙම දැන් ඔයාට පුළුවන්නේ දැන් එක එක ජීවීන් වෙන වෙන අඳුර ගන්න දැන් පූසෙක් නම් පූසෙක් කියලා අඳුර ගන්න පුළුවන් දැන් බල්ලේ දැන් බල්ලෝ හැම බල්ලාම එක වගේ නෑනේ හැම පූසමත් එක වගේ නෑ හැබැයි පූසෙක් කියලා අඳුර ගන්න පුළුවන්නේ බල්ලෙක් කියලා අඳුර ගන්න පුළුවන් තව හැම මිනිහම එක වගේ නෑ ඒ උනට මිනිහෙක් කියලා අඳුර ගන්න පුළුවන් අන්න ඒ වගේ තමයි හරිද හැම හැම එකක්ම එක වගේ නැහැ හැම ෆෝලිං වේජ් හැම රයිසිං වේජ් එකක්ම හැම ෆෝලිං වේජ් එකක්ම හරියටම එකම විදිහට සමාන වෙන්නේ නැහැ හරියටම මේකට හරිද හැබැයි මීට ළඟින් යන්න සමාන වෙනවා හරිද ඊට ළඟින් යන විදිහට සමාන වෙනවා අන්න ඒක තමයි තේරුම් ගැනීමේ දක්ෂතාවය තමයි හදා ගන්න ඕනේ හරිද ඒකට ඉතින් නිතරම සපෝට් රෙසිස්ටන්ස් සහ ට්‍රෙන්ඩ් ලයින් ඔයා ඉන්න ගම ඇඳලා බලලා භාවිතා කරන්න ඕනේ එතකොට තමයි ඒක ඔලුවට යන්නේ හරිද හරි එතකොට ඔන්න අපි ඒ ගැන ටිකක් කතා කරා හරි ඊගාවට මේ පැටනුත් ඔයාලට මාකට් එකේ ඉදි හම්බෙයි ඊට පස්සේ බුලිෂ් ෆ්ලැග් එකයි බියරිෂ් ෆ්ලැග් එකයි තියෙනවා මේකත් මාකට් එකේ නිතරම දකින්න ලැබෙනවා මේ බුලිෂ් ෆ්ලැග් එකයි බියරිෂ් ෆ්ලැග් එකයි කියන එක දෙක බුලිෂ් ෆ්ලැග් එකයි බියරිෂ් ෆ්ලැග් එකයි කියන එක මාකට් එකේ නිතරම ඔයාලට දකින්න හම්බ වෙනවා මෙන්න මෙතන ඔයාලට ගත්තොත් බලන්න මෙන්න මෙතන ඔයාලට මේ බලන්න බුලිෂ් ෆ්ලැග් එක කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් හරි අනිකේ බුලිෂ් ෆ්ලැග් එක ඇති වෙන්නේ බලන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණාට පස්සේ හරිද බලන්න අන්න ඒවා අපි හිතන්න ඕන හරිද ඔන්න බලන්න ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණාට පස්සේ බුලිෂ් ෆ්ලැග් එක ඇති වෙන්නේ දැන් ඒ කියන්නේ අනිවාර්යෙන් ලොවෙත් මේ වෙලාවට නම් අනිවාර්යෙන් ට්‍රේඩර් කෙනෙක් දන්නවා ලොවෙත් මේක මාකට් එක අප් වෙනවා කියලා හරි අනිවාර්යෙන්ම මේ බලන්න ට්‍රෙන්ඩ් එකක් බ්‍රේක් කියලා බුලිෂ් ෆ්ලැග් එකකුත් ඇති වෙලා ආයෙ කතා දෙකක් නෑ කෙලින්ම මේ අනිවාර්යෙන්ම කොයින් එකේ ප්‍රයිස් එක ඉස්සරහා ඉතිරි කාලය ඇතුළත ඊගාව කාලය ඇතුළත අප් වෙනවා කියලා ෂෙනික තේරුම් ගන්න පුළුවන් ආයි කිසි කරදරයක් නැතුව හරිද එතකොට ඒ බුලිෂ් ෆ්ලැග් එක ඔන්න ඔය විදිහට බුලිෂ් ෆ්ලැග් කියන එක නිතරම ඇති වෙනවා මාකට් එකේ බලන් හිටියොත් බුලිෂ් ෆ්ලැග් එක නිතරම ඔයාට බලා ගන්න පුළුවන් පැටර්න් එකක් හරි ඊට පස්සේ බියරිෂ් ෆ්ලැග් එක ගත්තොත් බියරිෂ් ෆ්ලැග් එකත් ඒ වගේම තමයි බියරිෂ් ෆ්ලැග් එකත් නිතරම මාකට් එකේ ඇති වෙනවා හරි බියරිෂ් ෆ්ලැග් එකත් නිතරම මාකට් එකේ ඇති වෙන chart pattern එකක් මෙන්න මෙතන බලන්න මෙන්න මෙතන බලන්න මේ තියෙන බියරිෂ් ෆ්ලැග් එකක් හොඳට බලන්න මෙන්න මෙතන ඔන්න බලන්න බියරිෂ් ෆ්ලැග් එකක් ඇති වෙනවා මේ ලයින් එක ආසන්නව පොඩ්ඩක් සමාන්තරව ගන්න පුළුවන් ওই විදිහට අර ඊට සමාන වූ දෙයක් ඇති වෙනවා බියරිෂ් ෆ්ලැග් එකෙන් පස්සේ මේ බලන්න මෙතන පල්ලේ ට්‍රෙන්ඩ් එකත් ඔයාලට බැලුවොත් පල්ලේ ට්‍රෙන්ඩ් එකත් බ්‍රේක් වෙලා තියෙන්නේ බලන්න ඔයා පල්ලෙන් ට්‍රෙන්ඩ් එක ගැහුවොත් එයාවත් බ්‍රේක් කරලා තියෙන එතකොට ඒ බ්‍රේක් කරලා තියෙන අවස්ථාවේ
බියරිෂ් ෆ්ලැග් එකකුත් ඇති වෙනවා. එතකොට බලන්න ඊට පස්සේ මාකට් එක මේ විදිහට කඩාගෙන බිමට පත බෑ වෙනවා. හරි. එතකොට කියනවා නම් ඒක එහෙම ගොඩක් වෙලාවට වැඩ කරනවා. හරිද? මේ වගේ අවස්ථාවට බුලිෂ් ෆ්ලැග් හරි බියරිෂ් ෆ්ලැග් හරි આવොත් ඒක ලොකු වාසියක් ට්‍රේඩර්ස්ලට. මේක ට්‍රේඩින් කරන කට්ටිය දන්නවා. හරි. හරි. එතකොට ඊට පස්සේ දෙනවා හෙඩ් ඇන් ෂෝල්ඩර්. අර හෙඩ් ඇන් ෂෝල්ඩර් කියන්නේ අර මිනිහෙක්ගේ අර උඩ ටික කියන අදහස තියෙන්නේ. එතකොට ඒ හෙඩ් ඇන් ෂෝල්ඩර් කිව්වහම ඒක හෙඩ් ඇන් ෂෝල්ඩර් එක මාකට් එක යටින් මේ විදිහට ඇති වෙන්නත් පුළුවන්. මේ අත් දෙක විදිහට ගන්නවා මෙන්න මේ දෙපැත්ත. මෙන්න මෙයා ගන්නවා හෙඩ් එක විදිහට. හරිද? මේ ෂෝල්ඩර්ස් මේ හෙඩ් එක. එතකොට මේ පල්ලෙදී ඇති වුණොත් අපි ඒකට කියනවා ඉන්වර්ටඩ් හෙඩ් ඇන් ෂෝල්ඩර් කියලා. උඩදී ඇති වුණොත් අපි ඒකට හෙඩ් ඇන් ෂෝල්ඩර් කියලා කියනවා. හරිද? මෙතනදී මෙන්න මේ විදිහට රෙසිස්ටන්ස් එක තමයි වැදගත් වෙන එකට නෙක් ලයින් එක කියලා කියනවා. උඩදී ඇති වුණොත් හෙඩ් ඇන් ෂෝල්ඩර් එක මෙන්න මේ විදිහට සපෝට් එක තමයි අපි ගහ ගන්න ඕනේ. ඒතර මෙන්න විදිහට ඇවිල්ලා සපෝට් එකක් හදලා මෙන්න මෙතනින් ඊට පස්සේ හෙඩ් එක හදලා ඊට පස්සේ ආයෙ අර සපෝට් එකට ඇවිල්ලා ආයෙ ෂෝල්ඩර් එකක් හදලා ඊට පස්සේ ආයෙ වෙලා සපෝට් එක බ්‍රේක් කරොත් මෙන්න මේ විදිහට ඩවුන් වෙනවා. මේකෙදිත් එහෙමයි. මෙහෙම ඇවිල්ලා මෙතනින් රෙසිස්ටන්ස් එකක් හදලා ඊට පස්සේ ආයෙ හෙඩ් එක හදලා මේ කියන්නේ මෙතන මේ තිබ්බට වඩා පොඩ්ඩක් පල්ලට තව පල්ලට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ රෙසිස්ටන්ස් එකෙන් බ්‍රේක් කරලා ආයෙ ෂෝල්ඩර් එකක් හදලා ඊට පස්සේ ආයෙ නෙක් ලයින් එකට එහෙම නැත්නම් රෙසිස්ටන්ස් එකට ඇවිල්ලා ඒ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරන් උඩට ගියොත් මෙන්න මේ විදිහට මාකට් එක අප් වෙලා යනවා. හරිද? එතකොට අපිට ඕක බලා ගන්න පුළුවන්. අපි chart pattern බැලුවොත් ඔයාට ඕකත් නිතරම හම්බෙනවා. ඕකත් ඔයාට මාකට් එකේ head and shoulder එක නිතරම බලා ගන්න පුළුවන්. මෙන්න මම එකක් දෙයක් කරන් පෙන්නන්නම් ඔයාට. මෙන්න මෙතන බලන්න. මෙතන නම් අර මේ සපෝට් එකෙන් පොඩක් පල්ලට මේ ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඒකත් අපිට head and shoulder එකක් තමයි අත්තම කිව්වොත් මේකත් head and shoulder එකක් තමයි. හරිද? අර මං කියන්නේ මං දැන් නිතරම කිව්වේ අර හරියටම සමාන වෙන්නේ නැහැ. හරි? මේ බලන්න ටිකක් උස්සේ කෙනෙක් කියලා සපෝට් එකක් හදනවා. ඊට පස්සේ ඊට උස්සේ කෙනෙක් එනවා. ඊට සපෝට් එකේ හරිය පොඩ්ඩක් ඉන්න බෑ. පොඩ්ඩක් පල්ලට ගිහිල්ලා දෙන එක කිච්චර හිතන්න එපා. චුට්ටක් පල්ලට ගිහිල්ලා දෙන ඊට පස්සේ ආයෙ ෂෝල්ඩර් එක හදනවා. බලන්න. දැන් මෙතන එක සමාන උස වෙන්නෙත් නෑ. හරි? වැදගත් වෙන්නේ මෙන්න මෙයාට වඩා මිටිවීමයි. මෙන්න මෙයයි මේ මැද එක්කෙනාට වඩා පොඩි වෙන්න. උස අඩු වෙන්න ඕන. හරි? ඊට පස්සේ එතනින් පස්සේ බලන්න බ්‍රේක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට කඩාගෙන වැටෙනවා. හරි? දැක්කද? අන්න ඒ විදිහට කඩාගෙන වැටෙනවා. හරි? ඔය වෙලාව head and shoulder pattern බලන්න. මෙන්න මෙතනදී මෙන්න මේ විදිහට ඩවුන් වෙලා පළවෙනි ෂෝල්ඩර් එක හදලා ඊට පස්සේ හෙඩ් එක හදලා ඊට පස්සේ ආයෙ ෂෝල්ඩර් එක හදනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේ විදිහට බ්‍රේක් වුණාට පස්සේ මෙයා මේ විදිහට අප් වීගෙන යනවා. හරිද? එතකොට ඊට පස්සේ මෙයා මේ විදිහට අප් වීගෙන යනවා. එතකොට මෙන්න මේකට අපි කියනවා inverted head and shoulder. මේකට අපි කියනවා inverted head and shoulder කියලා. හරිද? එතකොට දැන් ඕකත් ඇවිල්ලා මාකට් එකේ නිතරම ඇති වෙනවා. හරි. අපි ඒතර ඊගා පැටර්න් එකට ගියොත් මෙන්න මේ කියන්නේ මේ බලන්න නිකන් අර මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් අර පැත්තට තිබ්බා වගේක් ඇති වෙනවා. කොයින් එකේ ප්‍රයිස් එක පල්ලේ ඉඳන් එන්නේ ඊට පස්සේ ඔන්න ඔය දෙක අතර ඔය විදිහට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙතනින් උඩින් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා මේ විදිහට උඩට යනවා. හරිද? ඊට පස්සේ උඩ ඉඳන් පල්ලට එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ පල්ලේ ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා මෙන්න මේ විදිහට පල්ලට එනවා. හරිද? එතකොට මෙන්න මේකට කියනවා බුලිෂ් සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් කියලා. මේකට කියනවා බියරිෂ් සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් කියලා. හරිද? මේකට කියනවා බුලිෂ් සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් කියලා. මෙන්න මේකට කියනවා බියරිෂ් සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් කියලා. හරිද? මේවත් මාකට් එකේ වඩ බැලුවොත් බලා ගන්න පුළුවන්. හරිද? මේ අර ෆෝලිං වේජ් එකේම හදිස්සියවත්
එයා මුලින් අර උඩ ඉඳන් ආවොත් හරි සමහරට පල්ලෙ ඉඳන් එනවා වගේම උඩ ඉඳන් එන්නත් පුළුවන්. එයා උඩ ඉඳන් ඇවිල්ලා මේ විදිහට හැදිලා ගියොත් ඒකත් ඒ අවස්ථාවෙත් මේ විදිහට අප් වෙනවා කියලා කියනවා. රයිසින් වේජ් එකෙත් මේ විදිහට පල්ලෙ ඉඳන් ඇවිල්ලා මේ පැටර්න් එක හැදිලා මේ විදිහට ඩවුන් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපි අද පැටර්න් බැලුවා 12ක්. හරිද? ඔය පැටර්න් 12ම හොයන්න බෑ. හරිද? පැටර්න් 12ම හොයන්න බෑ. ඔය පැටර්න් ලොකු ප්‍රමාණයක්නේ. හරිද? ඔය පැටර්න් 12ම අපිට හොයන්න බෑ. මගේ පැටර්න් යම්කිසි ප්‍රමාණයක් ගැන අදහසක් පැහැදිලි කරා. අපි බලමු තව එතකොට තමන් මේ බිට්කොයින් වල දාගත්තු වගේකුත් තියෙනවා පැටර්න් වගේක් ඔයාලට පෙන්නන්න. මෙතන බලන්න දැන් මෙතන මොකද්ද මේ තියෙන්නේ? දැන් මේ විදිහට ඔයා පොඩ්ඩක් හිත ඉඳලා ඉන්න ගමන් මේ කොයින් වල මේ chart pattern පොඩ්ඩක් ස්ටඩි කරන්න. හරිද? හෙට ඉඳලා මෙන්න මේ විදිහට ඉන්න ගමන් මේ chart pattern පොඩ්ඩක් ස්ටඩි කරන්න. මෙන්න මේ විදිහට හරි මේ chart pattern ඉන්න ගමන් පොඩ්ඩක් ස්ටඩි කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ chart pattern හැදෙන්නේ කොහොමද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි අනිවාර්යෙන්ම මේවා ඉන්න ගමන් ස්ටඩි කරන්න. දැන් මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ inverted head and shoulder කියන pattern එක තමයි මේ තියෙන්නේ නේද? මේ තියෙන්නේ inverted head and shoulder pattern එක. හරිද? මේ දේ inverted මතක් කරලා මේවා ඔයා මේ ලයින් ගහගත්තට පස්සේ මේවා මකන්න මතක තියාගන්න. නැත්නම් වෙබ් බ්‍රවුසර් එක ඔයාගේ මේක හිර වෙයි ඊට පස්සේ වැඩ කරගන්න ඔයාලට ට්‍රේනින් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ හින්දා ඔයා මේවා ඇඳගත්තට පස්සේ මතක් කරලා ආයෙ මකන්න. හරිද? මේ බලන්න දැන් මෙතන falling wedge එක මේ පල්ලේ ඉඳන් එනවා falling wedge එක හැදෙනවා මේ විදිහට ඇල ට්‍රෙන්ඩ් ලයින් දෙකක් අතර falling wedge එක හැදෙනවා හැදිලා මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරලා මෙන්න මේ විදිහට එයා උඩට අප් වෙලා යනවා පේනවද? ඔකට අපි කියන්නේ falling wedge එක කියලා. හරිද? ඔකට අපි කියන්නේ falling wedge එක කියලා. ඔකට අපි කියන්නේ falling wedge එක කියලා. එතකොට ඔන්න ඔය විදිහට කොයින් වල මෙතනත් මේ තියෙන්නේ මොකද්ද? මෙතනත් මේ දැලා තියෙන්නේ falling wedge එකක් තමයි. මෙතනත් මම මේ ඇඳලා තියෙන මේ දැන් මේ ගිය සතිය වගේ තිබ්බ පැටර්න් එකක්. හරි. ගිය සතිය වගේ තිබ්බ falling wedge එක බලන්න falling wedge එකෙන් පස්සේ මෙන්න මේ විදිහට coin එකේ price එක up වෙලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට මාකට් එක රීඩ් කරලා මෙන්න මේ chart pattern තේරුම් ගන්න පුළුවන්. මෙන්න මෙතනවා පොඩ්ඩක් බලන්න. මෙන්න මෙතන වාට බැලුවොත් මේ මොකද තියෙන්නේ? මේ තියෙන්නේ මොකද තියෙන්නේ? ඩබල් බොටම් එකක් විදිහට ගන්න පුළුවන් නේද? ඩබල් බොටම් එකක් විදිහට මෙයාව ගන්න පුළුවන්. බලන්න එකක් ඇවිල්ලා ඊට පස්සේ සපෝට් එකක් හදනවා. හරිද? ඊට සපෝට් එකෙන් පස්සේ යා රෙසිස්ටන්ස් එකකුත් හදනවා. ඊට පස්සේ ආයෙත් සපෝට් එකට යා යනවා. ඊට පස්සේ ආයෙ රෙසිස්ටන්ස් එක ගාවට යා ඇවිල්ලා මෙන්න මේ විදිහට රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන මෙන්න මේ විදිහට උඩට යනවා. හරිද? ඔන්න ඔය විදිහට රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන මේ උඩට යනවා. හරිද? මෙන්න මේ විදිහට අර රෙසිස්ටන්ස් එක මෙයා බ්‍රේක් කරගෙන උඩට යනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ අපිට මේ chart pattern ස්ටඩි කරන්න පුළුවන්. දැන් මම මේ ස්ටඩි කරේ history එකෙන්. ඒ කියන්නේ ඉතිහාසයේ කලින් වුණ දේවල් බලලා තමයි ස්ටඩි කරේ. ඉතින් ඔයාලටත් මේ වගේ ස්ටඩි කරන්න පුළුවන්. හරිද? chart pattern images ටික මම group එකේ දාලා තියෙන්නේ. හරි? ඒක දැන් මේ group එක බලන්න පොඩ්ඩක් කට්ටිය මේ අවධානයෙන් ඉන්න හොඳේ. අපේ group මේ කට්ටිය කිසිම අවධානයක් නැහැ. මේ ඔහේ මැසේජ් දානවා පිස්සු වගේ group එකේ ෆොටෝ දාලා තියෙන්නේ හොඳේ. මේ
මට අපිට පෞද්ගලික එක එක්කෙනාට වෙන වෙනම යන්න බෑ. හොඳේ ගෲප් එකේ දැන් 100 ගාණක් ඉන්නවා. මේ ගෲප් එකේ දාලා තියෙන්නේ අවශ්‍ය දේවල් සේරම ගෲප් එකේ දාලා තියෙන්නේ හොඳේ. ඒ ෆොටෝස් දාලා තියෙන ගෲප් එකේ. දැන් මම මේකේ ෆොටෝ එක මම අද ගෲප් එකේ දැම්මා. ඒක print out එක ඔයාලට ගන්න පුළුවන්. මේ නිතරම අවධානයෙන් ඉන්න වැඩේ ගැන හොඳේ. මේ ඇත්තම කතාවේ මේ වැඩේ ගැන අවධානයෙන් ඉන්න නැත්තම් මේක කරන්න අමාරුයි. හරිද? ඔයාලා අවධානයෙන් නැති පාටක් අපිට පෙන්눔 කරනවා අර මේක ගැන අවධානයෙන් ඉන්න ඕනේ ගොඩක්. ඒ කියන්නේ ගෲප් එකේ මැසේජ් ගත් බලන්නේ නැහැ සමහර කට්ටිය ඔහේ මැසේජ් දාලා ආයෙ ආයෙ ඉල්ලනවා. දැන් රෙකෝඩින් වලත් ආයෙ ආයෙ ඉල්ලනවා. එතකොට මේ එහෙම කරන්න බෑ. අවධානයෙන් ඉන්න ඕනේ ගෲප් එකේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඉස්සරහට ඔයාලා අපේ මේන් ගෲප් එකට දැම්මට පස්සේ ඔහොම බෑ. මේ එතකොට ලයිව් ට්‍රේඩ් කරනවා නම් ඔහොම බෑ. ඉතින් අවධානයෙන් වැඩ කරන්න ඕන. හරිද? හරි. එතකොට මම දැන් chart pattern ටිකක් ගැන දැන් කියලා දුන්නා. chart pattern ටිකක් ගැන පැහැදිලිත් කරා. එතකොට තව chart pattern ගොඩාරියක් තියෙනවා. එතකොට අපිට මේ ඒ සේරම pattern ටික අදරයක් පැහැදිලි කරන්න බෑ. හරිද? ඒක ප්‍රැක්ටිකල් නැහැ. මොකද chart pattern කොට පස්සේ හෙන්න ගොඩක් තියෙනවා. අපිට ඒ ටික අදරයක් පැහැදිලි කරලා ඉවර කරන්න බෑ. හරිද? එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ඉගෙනගත්තු දේ ස්ටඩි කරන්න පුළුවන්. ඒක තමයි දැන් වැදගත්. ඊගාව දවස් ටිකේ ඔයා මේ අපි අද මේ ස්ටඩි කරපු එක අපි මේ අද ඉගෙනගත්තු දේ ස්ටඩි කරන්න. හරිද? දැන් ඔයා දන්නවනේ මේ දැන් සපෝට් එකක් ගහන්නේ කොහොමද? රෙසිස්ටන්ස් එකක් ගහන්නේ කොහොමද? ඒක බලලා මාකට් එකේ තැන් තැන් වලට ගිහිල්ලා මේවා ගහලා බලන්න. ට්‍රෙන්ඩ් ලයින් ගහලා බලන්න, සපෝට් ගහලා බලන්න, රෙසිස්ටන්ස් ගහලා බලන්න. හරිද? ඒ ගහලා බලලා මේ අර මම මේ දෙන chart pattern අපි මේ කියපු chart pattern එතන තියෙනවද කියන එක පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඔයාට එහෙම පේනවද කියන එක ස්ටඩි කරන්න. මේ ඒ chart pattern එක. හරිද? එතකොට ටික දවසක් යද්දි මේව ඇහැට හුරු වෙයි. ඇහැට හුරුනාට පස්සේ මේක අර ඇත්තටම මහ ලොකු දෙයක් නෑ. මේ අර ඉස්සර පොඩි කාලේ ළමයෙක් අර මොනක් හරි දෙයක් බලාගෙන අර මොකක් හරි හැඩතලයක් හදනවා වගේ දෙයක් නේ. හරිද? මේවා මම ගෝවා ගණිතය අනුකූලව මේවා ඔප්පු කරගෙන හොයාගත්තුවා. දැන් අපිට තියෙන්නේ මේක දිහා බලලා මේක තේරුම් අරගෙන මේ ට්‍රේඩ් කරන්න විතරයි. හරි. ඒතොර ඒ ගිතන ගණිතානුකූල දේ අපි ඉගෙන ගන්න ඕනේ. මේ ඇත්තට මේවා මේ ගණිතයෙන් තමයි මේවා පැහැදිලි කරලා තියෙන්නේ. හරිද? මිනිස්සුන්ගේ මිනිස්සු හිතන විදිහ සහ ගණිතය කියන ඒවා එකතු කරලා සයිකොලොජි සහ මැතමැටිකලි මැත්ස් සහ සයිකොලොජි එකතු කරලා හදපු මේ ඒවා තමයි chart pattern කියන්නේ. හරිද? නැත්නම් මේවා නිකන් මේ ඔහේ ආවට ගියාට මේ මිනිසුන්ට මේ දැකලා එහෙම එකක් නෙමෙයි. මේ වගේ තියෙනවා ඇතුලේ රිසර්ච් කරපු ප්‍රතිඵල. හරිද? රිසර්ච් පේපර් තියෙනවා වෙනමම. එහෙම රිසර්ච් කරලා තමයි මේවා හොයාගෙන තියෙන්නේ. මේ වගේ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියන එක අපි හිතේ. අපි හිස්ටරි එහෙම දේවල් වෙනවා දැකලා තියෙන ඕන තරම් එහෙම වෙනවා. හරි ඉතින් මේ ඒ හින්දා මේ අවධානයෙන් ට්‍රේඩ් කරන්න ඉස්සෙල්ලා අවධානයෙන් ඉගෙන ගමු. ඊට පස්සේ අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? තාම මම ස්පොට් ට්‍රේඩින් විතරයි කියලා දෙන්නේ. ෆියුචර් ට්‍රේඩින් කියලා දෙලා නැහැ. ඊගාව එකේ පොඩ්ඩක් ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්න කොහොමද වගේ අදහසක් මම කියලා දෙන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ෆියුචර් ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද කියන එක. ඒතර අද එකේදී ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්න කියලා දෙන්නේ නැහැ. අද එකේ මේ ටෙක්නිකල් ඇනලයිසිස් ටික දැන් ඉස්සෙල්ලා මේ ටික ස්ටඩි කරන්න. මේ ටික මේවා ස්ටඩි කරන්න නැතුව ෆියුචර් ට්‍රේඩ් දාන්න බෑ. ඒක භයානකයි. හරි. බාගෙට උගන්ලා ෆියුචර් ට්‍රේඩ් දාන්න කියලා දීලා ඊට පස්සේ සල්ලි ලොස් කරවන්න බෑ ඔයාලගේ. ඒ අනිත් තැන්වල වගේ මේ ගියපු දවසේම පළවෙනි දවසේම ෆියුචර් ට්‍රේඩ් එකක් දාන්න කොහොමද කියලා හරියන්නේ නැහැ. හරි. ඒවා එන භයානක වැඩ. එහෙම කරන්නේ නැහැ අපි. මේක කරනවා නම් හරියට කරන්න ඕනේ. හරි. එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේ ඊගාව සෙෂන් එකට කලින් මෙන්න මේ පැටර්න් ටික පොඩ්ඩක් ස්ටඩි කරන්න. මම මේ පැහැදිලි කරා වගේ ස්ටඩි කරන්න. ඒතර මේකේ රෙකෝඩින් එකක් දාලා දෙන්න. රෙකෝඩින් එක බලලා ආයෙ පොඩ්ඩක් රෙකෝඩින් එක බලලා අදහසක් ගන්න. අදහසක් අරගෙන ඔයා මාකට් එක හොඳට ස්ටඩි කරලා කරලා මේ පැටර්න් අඳුර ගන්න පුළුවන් වෙන්න ඔයාගේ ඔළුව හදාගන්න. හරිද? ඒක ගොඩක් වැදගත්. ඒකට ඒකට මේ ඊගාව දවස් 4-5 වෙන් කරන්න. වෙන් කළා ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ පොඩ්ඩක් පුළුවන් තරම් මේක ස්ටඩි කරන්න. එතකොට ඔයාට මේ chart pattern වල මේ basic pattern 12 මේවල basicම pattern 12ක් තව තියෙනවා pattern. අපි ඒවා ගැන ඉස්සරහට කතා කරමු හෙමීට. ඒව සේරම කතා කරලා ඔයාලට මේ ටිකක්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ තියෙන බේස් මේ තියෙන මේවා තියෙන අතර මේවා තමයි ගොඩක් නිතරම මාකට් එකේ දකින්න තියෙන දේ පැටර්න්ස්. හරිද? මේවා බේසික් කියන්න බෑ. මේවත් ඇඩ්වාන්ස්. මේවා තමයි නිතරම මාකට් එකේ තියෙන්නේ. මේවා පට්ටම ඇඩ්වාන්ස්. හරි? මේවා නිතරම තියෙනවා. හරි මේ වගේ නිතරම ප්‍රොෆිට් කරන්න පුළුවන්. නිතරම සල්ලි හොයන්න පුළුවන් chart pattern තමයි මේවා. හරි?
එන්ද මේකේ ෆොටෝ එකක් මම ගෲප් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලලා ස්ටඩි කරන්න පුළුවන්. මේ එක බලන්න. එක බලන ගමන් මාකට් එකේ කොයින් වලට ගිහිල්ලා ස්ටඩි කරන්න. මම මේ කරා වගේ කොයින් වල මෙහෙම ආපස්සට ගිහිල්ලා පොඩ්ඩක් බලලා ස්ටඩි කරලා chart pattern අඳුර ගන්න ගැන අඳුර ගන්න එක ගැන අදහසක් ගන්න කොහොමද මේවා තේරුම් ගන්නේ කියලා. හරිද? හරි. එතකොට අද ක්ලාස් එක ඔච්චරයි. අද ක්ලාස් එක මම පැයක් තමයි කරන්න හිතන් හිටියේ. ඉතින් අපේ ටයිම් එක ඉවරයි දැන්. අපි මම හිතන අවශ්‍ය ටිකත් මම කරා. එතකොට guys අපි ඊගා සෙෂන් එකේදී අපි ෆියුචර් රේට් එකක් දාන්නේ කොහොමද කියලා කතා කරමු. ෆොරෙක්ස් සෙෂන් එකක් අපි ආයේ කරමු. සාමාන්‍යයෙන් තව සතියකින් විතර ෆොරෙක්ස් සෙෂන් එකකුත් කරමු. ෆොරෙක්ස් එක පැත්තට වඩා මේ ක්‍රිප්ටෝ පැත්තට බර වුණා. කොහොමත් ඉස්සරහම ක්‍රිප්ටෝ පැත්ත ගිහලා තමයි අන්තිමට තමයි ෆොරෙක්ස් පැත්ත අපි කරන්නේ. ඉස්සරහම ක්‍රිප්ටෝ පැත්තෙන් යන්නේ. මොකද කොහොමත් මේ ටෙක්නිකල් ඇනලයිස් කියන එක මේක මේ දැන් උගන්වපු ටෙක්නිකල් ඇනලයිස් එක ෆොරෙක්ස් වලටත් අදාළයි. හරිද? මේ අපි මේ දැන් බයිනෑන්ස් ක්‍රිප්ටෝ කරන්සි කියන එක හරහා ඉගෙනුවට දැන් මේ ටෙක්නිකල් ඇනලයිස් කියන එකයි ෆොරෙක්ස් වලට වෙනම උගන්වන්න ඕනේ නැහැ. මේ ෆොරෙක්ස් වලත් මේ chart pattern ටිකම තමයි තියෙන්නේ. හරි මේ chart pattern ෆොරෙක්ස් වලටත් අදාළයි, ක්‍රිප්ටෝ වලටත් අදාළයි. ඔය ලංකාවේ ස්ටොක් මාකට් එකටත් මේවා අදාළයි. හරිද? ඒ හැම තැනකම මෙන්න මේ සයිකොලොජි සහ මැතමැටිකල් විදිහට තමයි පැටර්න්ස් යන්නේ. හරිද? මාකට් එකක් හැන්ඩල් වෙන්නේ. ඒතර මේ වෙලාවේ මිනිස්සු හිතන විදිය සහ ගණිතයානුකූලව වෙනස් වෙන විදියත් එක බලලා හදපු පැටර්න්. ඒතර මේවා ඕනම මාකට් එකක වැඩ කරනවා. ඒතර මේ ඒවා ආයේ ෆොරෙක්ස් මාකට් එකට කියලා වෙනමයි ක්‍රිප්ටෝ මාකට් එකට වෙනමයි කියලා ඉගෙන ගන්න ඕනේ නැහැ. හරි? හරි. එතකොට guys එහෙනම් අපි අද සෙෂන් එකේ මීටර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සෙෂන් එක හොඳයි නම් group එකේ message එකක් දාන්න කට්ටියට join වෙන්න උදව්වක් වෙන්නත් එක්ක අපි එහෙනම් ආයේ අලුත් සෙෂන් එකකින් හම්බෙමු. ඒ සෙෂන් එකේදී අපි ෆියුචර් ට්‍රේඩින් දාන්න එකක් දාන්නේ කොහොමද කියලා ගැන අදහසක් දෙන්නම්. එතකොට ඔයාලට ඒක ගැනත් ඔයාලා දැන් ආසාවෙන් ඉන්න හින්දා ඒකම ආසාවෙන් හිටිය කියලා කරන්න දෙන්න බෑ. මොකද ඊට සල්ලි ලොස් කරනවා ඔයාලගේ. ඒවා භයානක වැඩ. ඉස්සෙල්ලාම මට ඕනුණා මෙන්න මේ වගේ මෙන්න මේ මට්ටමටවත් ඔයාලට උගන්ලා ඉන්න ෆියුචර් රේට් එකක් දාන්න කියලා දෙන්න කලින්. එතකොට දැන් මේ මට්ටමට ආවා කියන්නේ සාමාන්‍ය ෆියුචර් රේට් එකක් දාලා පොඩක් ටෙස්ට් කරලා බලන්න කාලේ හරි. එහෙනම් ඊගව සෙෂන් එකේ අපි ෆියුචර් රේට් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. සෙනසුරාදා හරි ඉරිදා හරි කරන සෙෂන් එකේ අපි බලමු කොහොමද ෆියුචර් රේට් එකක් දාගන්නේ කියලා. ඒ ගැන දහසක් ගමු. හරිද? හරි guys එහෙනම් good night හැමෝටම. අපි ඊගව සෙෂන් එකෙන් හම් වෙනකම් අපි ඊගව සෙෂන් එකෙන් හම් වෙනකම් good night guys. එහෙනම් මොනවද group එකේ තියෙන දේවල් මොනවද තියෙන group එකේ අහන්න. මේ image එක group එකේ දාලා ඇති. ඒක අරන් ඕන කට්ටිය අරගන්න. හරි guys එහෙනම් bye good night හැමෝටම. group එකේ ඔයාලගේ reviews දාන්න කොහොමද session එක කොහොමද ආයතන අරගයිද කියලා. හරි. හරි bye guys එහෙනම්.